අහසේ රජු සෙනසුරු වසර 30කට වරක් ඔබගේ ජීවිතයට ඇතුළු වන අద్භූත බලවේගයක්. ඒ සෙනසුරු ඒ රාෂ්ටකය. සමහරු බියවන, සමහරු සැක කරන, තවත් සමහරු සරදම් කරන මෙම තත්වය ඇත්තෙන්ම කුමක්ද? එය ඔබට බලපාන්නේ කෙසේද? ඔබ දැනගත යුතු සියලු දේ අද මේ වීඩියෝවෙන්. ජ්‍යොතිෂයට අනුව සෙනසුරු ග්‍රහයා එක් රාශියක වසර 2කමාරක පමණ කාලයක් ගත කරමින් මුළු රාශි චක්‍රයම වටා යාමට වසර 30ක් පමණ ගත කරනවා. මේ ගමනේදී ඔබේ කේන්ද්‍රයේ ලග්නය, චන්ද්‍රයා සහ අටවැන්න ආශ්‍රිතව ඇති කරන පීඩාකාරී කාල සීමාවන් තමයි ඒ රාෂ්ටක ලෙස හඳුන්වන්නේ. මේ කාලය කල දවස හෝ හඳහනේ සෙනසුරා ලෙසත් බොහෝ දිනා අතර ප්‍රකටයි. ප්‍රධාන වශයෙන් සෙනසුරු ඒ රාෂ්ටක බලපෑම් ආකාර 3කට අපට දකින්නට පුළුවන්. ඒවායේ ස්වභාවය සහ බලපෑම් මෙසේයි. මේ සෙනසුරු ග්‍රහයා ඔබ උපන් ලග්නයෙන් 12, 1 සහ 2 යන භාවයන් හරහා ගමන් කරන කාලයයි. මෙය වසර 7කමාරක පමණ දීර්ඝ කාලයක් පවතිනවා. ශාරීරික අප්‍රාණිකත්වය, නිරන්තර බියක්, වැරදි තීරණ ගැනීම සහ අධික මානසික පීඩනය මෙහිදී ඇතිවිය හැකියි. රැකියා ස්ථානයේ ගැටලු සහ පදිංචිය වෙනස්වීම පවා ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙය පුද්ගලයෙකුගේ පෞරුෂයට සහ එදිනෙදා ජීවන රටාවට ඍජුවම බලපාන කාලයක්. මෙය ප්‍රධාන වශයෙන් මානසික සුවයට බලපානවා. නිින්ද නොයාම, පවුලේ සමගිය පළුදුවීම, මව්පියන්ට අපල සහ ධනහානි සිදුවිය හැකියි. සිතේ නිරන්තරයෙන් නොසන්සුන් බවක් ඇති කරයි. හැඟීම්බර තීරණ නිසා ජීවිතය අවුල් කර ගැනීමට වැඩි ඉඩක් මේ කාලයේදී තිබෙනවා. මෙය ඊටාම පීඩාකාරී බව පැවසේ. උත්සාහ කරන කටයුතු වලින් ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වේ. රහස් සතුරන් මතුවීම සහ තනිවීමට උත්සාහ කිරීම මෙහි ලක්ෂණයි. බොහෝ දෙනා සෙනසුරුට බියවුවත් සෙනසුරු අපට දුක දෙන්නේ අපව හික්මවා ජීවිතයට වටිනා පාඩම් උගන්වා අපව වඩා ශක්තිමත් පුද්ගලයන් බවට පත් කිරීමටයි. ඔහු කර්ම ඵල දෙන ග්‍රහයා ලෙසත් හැඳින්වේ. අපගේ පෙර ආත්මවල හෝ මේ ආත්මයේ කළ ක්‍රියාවල ඵල මේ කාලයේදී අත්විඳීමට සිදුවිය හැකියි. ඉතින් මේ පීඩාකාරී කාල සීමාවන් සඳහා අප කුමක් කළ යුතුද? මතක තියාගන්න, පිළියම් වලට අමතරව ඉවසීම සහ බුද්ධිමත් බව අත්‍යවශ්‍යයි. සෙනසුරාදා දිනවල සවස් කාලේ නිල් මල්, නිල් කොඩි, එළඟි තෙල් පහන් පූජා කරමින් බෝධි පූජා තැබීම ඉතා වැදගත්. විශේෂයෙන් නිල් මහනෙල් මල් පූජා කිරීමෙන් සෙනසුරු අපල සමනය වන බවට විශ්වාසයක් පවතිනවා. මෝර පිරිත, ධජග්ග පිරිත සහ රතන සූත්‍රය ගායනය හෝ ශ්‍රවණය කිරීම මනසට සාමය ගෙනමු නැත. අත්පා අප්‍රාණිකායට, මහලු අයට, යාචකයන්ට ආහාර පාන හෝ ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීමෙන් සෙනසුරුගේ යහපත් ආශිර්වාදය ලැබේ. කළු පැහැ සතුන්ට, විශේෂයෙන් කළු බල්ලන්ට සහ කපුටන්ට ආහාර දීමෙන් අපල දුරවන බව විශ්වාස කෙරේ. එළකිරි සහ රොටි මිශ්‍ර කර කපුටන්ට දීම විශේෂ පිළියමයි. නිවසේදී හෝ විහාරස්ථානයක තල්තෙල් පහනක් දල්වා සෙනසුරු ගාථා කීම ඉතා ශුභයි. මෙහිදී ඉතා වැදගත් සටහනක් තිබෙනවා. ඒ රාෂ්ටක කාලයකදී කෙනෙකු ලබන මහා දශාව සහ අතුරු දශාව යහපත් නම් ඉහළ සඳහන් කළ අහිතකර බලපෑම් අවම මට්ටමක පවතිනු ඇත. නිල්මැණික් සෙනසුරු අපලයට නිල්මැණික් පැළඳීම කල යුත්තේ පළපුරුදු ජ්‍යොතිෂ්‍ය වේදියෙක් ලවා කේන්ද්‍රය හොඳින් පරීක්ෂා කර බැලීමෙන් පසුව පමණයි. කේන්ද්‍රයේ 6, 8, 12 අධිපති නම් නිල්මැණික් පැළඳීම අහිතකර විය හැකියි. වර්ණ භාවිතය සෙනසුරාදා දිනවල නිල් පැහැ වස්ත්‍ර ඇඳීම සහ පූජාවන් සඳහා නිල් මල් භාවිතය සුදුසුයි. මතක තියාගන්න, සෙනසුරු අපලයක් යන්නේ ජීවිතය විනාශවීමක් නොවේ. එය ඔබව ශක්තිමත් කිරීමට, ඔබට පාඩම් ඉගැන්වා ඔබව වඩා හොඳ පුද්ගලයෙක් බවට පත් කිරීමට ලැබෙන අවස්ථාවක්. නිවැරදි ජ්‍යොතිෂ්‍ය මඟ පෙන්වීම තුළින් සහ ඉවසීමෙන් ඕනෑම දරුණු අපල තත්වයක් සමනය කර ගැනීමට හැකියාව තිබෙනවා. අවසාන වශයෙන් මට ඔබට කියන්නට ඇත්තේ එකම දෙයයි.
ග්‍රහතරු අපට මඟ පෙන්වනවා විය හැක. නමුත් ඔබේ ජීවිතයේ සැබෑ නිර්මාණයකරු ඔබමයි. සෙනසුරු ඒරාෂ්ටකය කියන්නේ බියවිය යුතු කාලයක් නොවේ. එය අපව වඩාත් හික්මනු, වඩාත් ඉවසිලිමත් සහ වඩාත් ගුණවත් මිනිසුක් බවට පත්කරන ජීවිතයේ විශ්වවිද්‍යාලයයි. ඔබ මේ ගෙවන්නේ අපල කාලයක් නම් එයින් ඔබව තවත් ශක්තිමත් කරනවා මිස ඔබව බිඳ දැමුවීමට ඉඩ නොදෙන්න. ධර්මයේ තුල හැසිරෙන්න, අසරණේකුට පිහිට වෙන්න, ඔබේ මනස සැහැල්ලුවින් තියාගන්න. එවිට මේ අභියෝගාත්මක කාලය ඊතා සාර්ථකව ජය ගැනීමට ඔබට નિરાයාසයෙන්ම ශක්තිය ලැබෙනවා. අද අප ගෙනා වූ මේ තොරතුරු ඔබගේ ජීවිතයට යම් සහනයක්, මඟ පෙන්වීමක් ලබා දුන්නායයි මා විශ්වාස කරනවා. මේ වටිනා තොරතුරු තවත් කෙනෙකුට දැනගන්නට ෂෙයා කරන්න. මෙවැනි ගැඹුරු කරුණු ඉදිරියට දැනගැනීමට අපේ channel එක subscribe කර තබා ගන්න. සෙනසුරු ග්‍රහයාගේ අපල තත්වයන් දුරු වී නව වසරේ බලාපොරොත්තු සපිරෙන සතුට, සාමය සහ සැනසීම පිරි වාසනාවන්ත අනාගතයකට මා ඔබට ආශිර්වාද කරනවා.